බබල් එකක් කියන්නේ අන්ලිමිටඩ් විදිහට මේකේ ප්‍රයිස් එක ඉහළ යනවා. ඒ ප්‍රයිස් එක ඉහළ යන්න හේතුවක් තමයි ඒකේ වොලියුම් එක වැඩි වෙනවා වෙන්න පුළුවන්. නැත්නම් මේක fear of missing out මේකේ අර මේනියා එකක් වගේ ඇති වෙලා ඒ ප්‍රයිස් එකට ලොකු ඉල්ලුමක් ඇති වෙනවා. ඒ ඉල්ලුමක් ඇති වෙන්න හේතුව තමයි ඒ බැංකින් සිස්ටම් එකට එන ලික්විඩිටි එක. ඒ ලික්විඩිටි එක කන්ට්‍රෝල් කරන්නේ සෙන්ට්‍රල් බැංක් එක විසින්. මේක 2022 දී බිට්කොයින් වල සිද්ධ වුණා. 2021 දී ක්‍රිප්ටෝකරන්සි මාකට් එකේ බබල් එක වෙලාවේදී බිට්කොයින් ඩොලර් 15000 ඉඳන් ඩොලර් 9000 ඉඳන් ඩොලර් 69000 වෙනකන් ගියා. ඒකට ඒ කියන්නේ 20x ගේන් එකක්. තිබ්බා වගේ 20 ගුණයක් වැඩි වුණා. එක අවුරුද්දක් ඇතුළත. මේකට ප්‍රධාන හේතුවක් උනේ මේ USA වල තියෙන ෆෙඩ් එක. ෆෙඩරල් රිසර්ව් එක. ෆෙඩරල් රිසර්ව් එකෙන් තමයි කරන්සි ඉෂුව කරන්නේ. මේ ෆියට් කරන්සි ඉෂුව කරනවා. ඒ ඉෂුව කරන process එක ගොඩක් ලේසි කරා. ඒ ලේසි කරපු හින්දා තමයි ඒකට කියන්නේ quantitative easing කියලා. quantitative easing කරාට පස්සේ මේ බැංක්ස් වලට මේ loan create කරන්න ලේසි. ඒ loan create කරපුවාම ඒකට එනවා liquidity flow එකක්. ඒ liquidity flow එක වැඩි වුණාම ඒ මිනිස්සු අතේ තියෙන cash ප්‍රමාණය currency ප්‍රමාණය වැඩි වෙනවා. ඒ currency ප්‍රමාණය invest කරපුවාම මේ cryptocurrency වල ඒ price එක වේගයෙන් ඉහළ යනවා. ඒ වගේම තමයි මේ liquidity flow එක නැවතුනහම ඒ currency eventually අනිවාර්යයෙන්ම කඩාගෙන වැටෙනවා. ඒක වුණා 2022 දී. ඒ කඩාගෙන වැටෙන හේතුව තමයි quantitative tightening process එක පටන් ගත්තා. quantitative tightening කියන්නේ central bank එක ඒ කියන්නේ මෙතනදී අපි කතා කරන්නේ ගොඩක් cryptocurrency වලට සම්බන්ධ වෙන්නේ මේ USA වල තියෙන Federal Reserve එක. අනේ Federal Reserve එකෙන් currency fiat currency ආයෙත් Federal Reserve එකට අදින්න පටන් ගන්නවා. අන්න ඒ වෙලාවේදී මේ liquidity flow එක අඩු වෙනවා. අඩු වුණාම තමයි මේ බබල් එක crash වෙන්නේ.